ඔව් ඒක වෙනම ලෝකයක් තමයි. ලොන් වීකෙන්ඩ් එකක් හම්බුන නිසා අපිත් ගියා පර්ල් බේ. ඒ දවස් අපි ගොඩක් එන්ජොයි කළා. පොඩි බබාලගේ හයිට් එක බලලා තමයි ඒගොල්ලන්ට ටිකට් එක ඉෂුව කරන්නේ. ඒගොල්ලන්ගේ හයිට් එක 1.2 මීටර්ස් වලට වඩා වැඩි නම් ඇඩල්ට් ටිකට් එකම ඒගොල්ලන්ට හම්බ වෙනවා. එතකොට ඉතින් හැම එක්ස්පීරියන්ස් එකක්ම ඒගොල්ලන්ටත් ගන්න පුළුවන්. හයිට් එක 1.2 මීටර්ස් වලට වඩා අඩු බබාලට තියෙන වෙනම ටිකට් කැටගරි එකක්. ඒගොල්ලන්ට වෝටර් පාක් එකක් වෙනම තියෙනවා. අපේ දෙන්නට නම් ඉවසිල්ලක් තිබුණෙම නෑ ප්ලේ කරන්න යනකම්. තව දෙයක් කියන්නද? ඔගොල්ලෝ පර්ල් බේ නවනම් ටිකට් කවුන්ටර් එකේදී බාකෝඩ් එකට මනි টොප් අප් කරන්න අමතක කරන්න එපා. ඒ මොකද දන්නවද? පර්ල් බේ එක ඇතුළට එළියෙන් කෑම අරගෙන යන්න දෙන්නේ නැහනේ. ඇතුළේ තියෙන රෙස්ටෝරන්ට් එකෙන් කෑෂ්වත් කාඩ්වත් නැතුව ඕන වෙලාවක කෑම අරන් කන්න හරිම ලේසියි එතකොට. empty water bottles හරි බබාලගේ water bottles හරි විතරයි පර්ල් බේ එක ඇතුළට අරන් යන්න දෙන්නේ. හැබැයි හැමතැනම drinking water supply කරලා තිබුණා. එක එක විදිහේ water slides වල experience එක ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ ඒ වගේ එක water slide එකක්. මම නම් මේ කියද්දි ටිකක් බයත් වුණා. air rifle shooting experience එකටයි archery experience එකටයි මම නම් ගොඩාක් ආස වුණා. ඒ දෙකම මම try කළා. තව දෙයක් කියන්නද? changing room එකේදී අපේ bags තියලා යන්න locker එකක් reserve කරගන්න ඕනේ. ඒක කරන්න ඕනේ ticket counter එකේදීමයි. fish therapy experience එකටත් මම නම් ගොඩක් ආස වුණා. පර්ල් බේ ගැන තව දේවල් කියන්න තියෙනවා. මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. කලින් පර්ල් බේ ගියපු අය ඉන්නවනේ. ඒගොල්ලෝ අපිත් එක්ක එක්ස්පීරියන්ස් ෂෙයා කරගමු. Thank you.